පොළොන්නරුවේ ජනාකීර්ණ සංචාරක ස්ථානවලින් මිදිලා අපි අද ආවේ ටිකක් අද්භූත ඒ වගේම හුදකලා වුණ තැනකට. මේ ගල් කණු පෞරාණික ලින් සහ විසිරී ගිය නටබුන් අතරේ සැඟවුණු රහස් ගොඩක් තියෙනවා. මේ පරිසරයේ තියෙන නිහඬ බව අපට කියන්නේ වසර 800කට එහා ගිය අතීත කතාවක්. අද SL වීඩියෝස් තුලින් අපි ගවේෂණය කරන්නේ පොළොන්නරුවේ නයිපෙන විහාරය සහ ඒ අවට තියෙන මම් මුලා කරවන නටබුන් සමූහයයි. මේ විහාරය මුලින්ම හොයාගත් අවස්ථාවේ ඒකේ ගර්භය ඒ කියන්නේ ඇතුළත කුටියේ තිබිලා නයිපෙන 7කින් සමන්විත ශෛලමය ප්‍රතිමාවක් හම්බ වෙලා තියෙනවා. පාලකයෝ ඉංජිනේරුවෝ මේකට නිල නාමයක් ලබා දීලා තිබුණත් ප්‍රදේශවාසීන් සහ එතනට ආපු සංචාරකයන් මේකේ සුවිශේෂී නයිපෙන රූපය දැකලා මේකට නයිපෙන විහාරය කියන නම කියලා තියෙනවා. ඇත්තටම මේක බෞද්ධ විහාරයකට වඩා විෂ්ණු දේවාලයක්. හින්දු දහමට අනුව විෂ්ණු දෙවියන් සැතපීලා ඉන්නේ අනන්ත කියන නාගරාජයාගේ දරණ මත. විහාරයේ වහලේ සහ ඇතුළත බිත්තිවල මේ අනන්ත නාගයාගේ රූප නයිපෙන වලින් ආරක්ෂාව සපයන ආකාරයේ කැටයම් තිබිලා තියෙනවා. මේ අනන්ත නාග සංකල්පයේ හින්දම කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු අතර මේක නයිපෙන විහාරයේ විදිහට ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මේ නයිපෙන විහාරයට එක පැත්තකින් විෂ්ණු දේවාලය ඇතුළත් වෙනවා. අනික් පැත්තෙන් ශිව දේවාලය ඇතුළත් වෙනවා. අද අපි ඇවිල්ලා ඉන්නේ ශිව දේවාලයේ තියෙන තැනට. ඉතින් යාළුවනේ නයිපෙන විහාරයේ කතාව පටන් ගන්න කලින් අපි දැනගන්න ඕනේ කවුද මේ අනන්ත නාගරාජයා කියන්නේ කියලා. හින්දු පුරාණෝක්ති වලට අනුව මේ ලෝකයේ විනාශ නොවී පවතින්නේ අනන්ත නාගයා එහෙම නැත්නම් ශේෂ නාගයා හින්දා. අනන්ත කියන්නේ නිමාවක් නැති කියන එක. ලෝකය අවසානයේදී පවා ඉතිරි වෙන්නේ මේ නාගයා පමණක් බව විශ්වාස කරනවා. ඒ හින්දා විෂ්ණු දේවාලවල මේ නාග රූපයට මෙතරම්ම ගෞරවයක් ලැබෙනවා. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක අතරතුර මට ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. වීඩියෝ එක පල්ලෙහා තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒක ඔයාලට පුංචි දෙයක් වුණත් ඒක අපිට ලොකු ෆීඩ්බැක් එකක්. අද ඔයාලා මේ දකින හිස් ගල් බිත්ති අතර එදා අඩි කිහිපයක් උස ඇති ඉතාමත් අලංකාර නයිපෙන 7ක රූපයක් තිබිලා තියෙනවා. 1900 මුල් භාගයේදී පුරාවිද්‍යා කැණීම් කරනකොට තමයි මේ විහාරය ඇතුලේ තිබිලා මේ සුවිශේෂී පිළිමය හම්බ වෙලා තියෙන්නේ. වීඩියෝ එක බලන ඔයාලා හිතනවා ඇති දැන් මේ පිළිමයට මොකද වුනේ කියලා. අවාසනාවකට වගේ මෙතන තිබුණු වටිනා කැටයම් වලට නිදහන් හොරුන්ගෙන් සහ කාලගුණයෙන් හානි වෙන්න පටන් ගත්තා. ඒ හින්දාම ඒ ඓතිහාසික පිළිම සහ නයිපෙන විහාරයෙන් හම්බුන තවත් වටිනා වස්තුන් රැසක් දැන් තැන්පත් කරලා තියෙන්නේ පොළොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයේ. ඉස්සෙල්ලා මං ඔයාලට ටිකක් බය හිතෙන ලිං වර්ගයක් පෙන්නුවා. ජනප්‍රවාදවල කියවෙන විදිහට මේ ලිම්පතුලේ ඉඳලා දේවාලයේ ඇතුළට රහස් මාර්ග තිබිලා තියෙනවා. විශේෂයෙන්ම දේවාලයේ වටිනා වස්තුන් ආරක්ෂා කරන්න මේ වගේ රහස්කම භාවිතා කරලා තියෙනවා. අද මේවා වල් වැදිලා තිබුණත් ඒ ගල් බැමිවල ශක්තිමත් බව දැක්කහම එදා තිබ්බ තාක්ෂණය ගැන පුදුම හිතෙනවා. පූජාවන්ට අවශ්‍ය පැන් ලබා ගන්න වගේම සමහර විට චාරිත්‍රානුකූලව ස්නානය සඳහාත් මේ ලිම් භාවිතා කරලා තියෙනවා. මේ ලිම් දිහා බලද්දි දැනෙන්නේ අමුතුම අద్භූත හැඟීමක්. මේ ජලය අඩි කීයක් ගැඹුරුද? මේවා කොහොම හැරුවාද කියන එක අදටත් පෙහෙලිකාවක්. නයිපෙන විහාරයේ ළඟම තියෙන ශිව දේවාලයේ තියෙන මේ ශිවලිංගය දිහා ටිකක් බලන්න. අතීතයේදී බැතිමතුන් මල් පූජා කරලා කිරි වලින් අභිෂේක කරලා වන්දනාමාන කරලා තියෙනවා. අතීතයේ විතරක් නෙමෙයි දැනටත් මිනිස්සු මේ ශිවලිංගයට වන්දනාමාන කරනවා කියන්න හොඳම උදාහරණයක් තමයි ওই ශිවලිංගය ළඟ තිබ්බ පූජා කරපු මල්. ඇත්තටම යාළුවනේ මේ පරිසරය නම් හරිම අමුතුයි. එක පැත්තකින් නටබුන් අනික් පැත්තෙන් මහා කැලය. නයිපෙන විහාරයේ අවට තියෙන මේ නිහඬ බව බිඳෙන්නේ කුරුල්ලෙක්ගේ හඬින් විතරමයි.
අතීතයේ නම් මේ ස්ථාන රාජකීයන්ගේ සහ බැතිමතුන්ගේ ප්‍රියතම තැනක් වෙලා තිබිලා තියෙනවා. හැබැයි දැන් මේවා ස්වභාව ධර්මයටම නතු වෙලා. බොහෝ දෙනෙක් කියනවා මේ වගේ පෞරාණික තැන්වල අදටත් නොපෙනෙන බලවේග සහ රැකවලුන් ඉන්නවා කියලා. ඉතින් යාළුවනේ මං අද කියලා දුන්නේ නයිපින විහාරය ගැන පුංචි විස්තරයක්. වීඩියෝ එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය වේවා.